අද අපි කතා කරන්න යන්නේ map sensor එක ගැන. map sensor කියන්නේ mass air flow sensor එකට. එන්ජින් එකට ඇතුල් වෙන වාතයේ ප්‍රමාණය හා උෂ්ණත්වය මැනලා ECU එකට සිග්නල් එකක් ලබා දෙන්නේ මේ sensor එක මගින්. එන්ජින් එයාර් ෆිල්ටර් එකට පසුව ඉන්ටෙක් සිස්ටම් එකේ හයි වෙන මේ sensor එක එන්ජින් එකට correct air fuel mixture එකක් maintain කරන්න data ටික ලබා දෙනවා. throttle එක open වන හැම වෙලාවකම වාතයේ පීඩනය හා continuity එක මැනලා sense කරනවා ECU එකට. map sensor එකේ fail එකක් වුණොත් engine vibration එකක් වෙන්න පුළුවන්, fuel consumption එක වැඩි වෙන්න පුළුවන්, idle වෙද්දි vibration එකක් එන්න පුළුවන්, ඒ වගේම check engine light එකක් දැල් වෙන්න පුළුවන්. ඔයා වාහන හදන කෙනෙක් නම් check engine light එක දැල් වෙච්ච වෙලාවක scan කරලා බලද්දි system to reach කියලා fault එකක් අරන් තියෙනවා දැකලා ඇති. අන්න ඒ වෙලාවට මේ sensor එක පොඩ්ඩක් check කරලා බලන්න ඇතුලේ dust එක බැඳිලාද කියලා. sensor එකේ dust එක බැඳිලා නම් sensor එක පිරිසුදු කරලා නැවත සවි කරලා බලන්න මේ ලෙඩේ හරි ගියාද කියලා. එහෙනම් මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් හම්බෙමු. like එකක් දාලා මාව follow කරලා තියාගන්න. මේ වීඩියෝ ක්ලිප් එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් ඔයාගේ අනිත් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ ක්ලිප් එක share කරන්න.